ග්‍රීක ලෝකෙ ලස්සනම ගොඩස් කවුද? ඔයාලා දන්නවනේ ක්‍රෝනෝස් යුරේනස්ව මරනවා කියලා. මේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් යුරේනස් කියලා කියන්නේ අහසට අදිවිදිර ප්‍රයිමෝඩියල් ගොඩ. මෙයා සහ ගායා එකතු වෙලා ළමයි 18 දෙනෙක්ව හදනවා. මේ 18 දෙනෙක්ගෙන් 6 දෙනෙක් හෙකටාන්ශරීස්ලා සහ සයික්ලොප්ස්ලා. මෙයාලගේ විකෘතිභාවය නිසා යුරේනස් මෙයාලව ටාටරස් වල හිර කරනවා. ඉතින් මේ කරපු දෙයට වෛර බැඳගත්ත ගායා තමන්ගේ එක පුතෙක් එක්ක එකතු වෙලා යුරේනස්ව මරන්න ප්ලෑන් කරනවා. මේ පුතා තමයි ක්‍රෝනෝස්. ක්‍රෝනෝස් තමන්ගේ තාත්තව මරද්දී මෙයාගේ කෑල්ලක් මුහුදට විසි කරනවා. මේ විසිකරපු කෑල්ලේ සහ මුහුදේ වතුර එකතු වෙලා ග්‍රීක ලෝකේ ලස්සනම සහ සුන්දරම ගොඩස් බිහි වෙනවා. මෙයා තමයි ඇෆ්‍රොඩයිටි. මෙයාව තමයි ලස්සනට සුන්දරත්වයට සහ ආදරයට අධිපති ගොඩස් විදියට ග්‍රීක් මිතොලොජි වලදී හඳුන්වන්නේ.